ජපානයේ කොහොමද ඇත්තට අපි වැඩිපුර මතක් වෙන්නේ ජපාන් වාහන. ස්පෙයා පාර්ට්ස්ම ලංකාවට ඇවිල්ලා ආනයනය කරන මෝටර රථ කර්මාන්තය පිළිබඳ මෝටර රථ කොටස් නිෂ්පාදනය පිළිබඳව ඔබට පෙර අත්දැකීමක් තියෙනවා. මටත් අවුරුද්දක් වගේ ඇතුළත ජපානයට යන්න අවස්ථාව ලබා දුන්නා. අයිබෝන් 2026 වර්ෂයේ ඉතාමත් බලාපොරොත්තු සහිත වර්ෂයක් 2026 වර්ෂය. 2026 වර්ෂය ලැබලා තවත් දින කිහිපයක් ගෙවිලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකීය තරුණයන්ගේ බලාපොරොත්තු ඉටු කරන වර්ෂයක් බවට 2026 වර්ෂය පත් වෙනවා. IM ජපාන් කියන ආයතනය මගින් මේ වන විට 600කට වැඩි ප්‍රමාණයක් ජපානයේ රැකියා අවස්ථා ශ්‍රී ලංකීය තරුණ ප්‍රජාවට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ වසරෙත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ IM ජපාන් කියන මේ ආයතන එක් වෙලා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ජපානයේ රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ඔබ මේ වන විටත් දන්නවා. මේ එහි සාර්ථකත්වය එහි ප්‍රතිඵල ගැන කතා කරන්න තමයි අද දවසේදී සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදී අපේ මේ වැඩසටහන සඳහා සම්බන්ධ වෙන්නේ කොළඹින් ඉතා බැහැර සූරියවැව ප්‍රදේශයේ සිට ජපානයේ බල අද දවසේදී පිටත් වෙන දිල්කි නවෝද්‍යාතික. දිල්කි අපි ජපාන් භාෂාවෙන් පටන් ගමු නේද කතාව. はじめまして。私はディルキです。私はスーリアから来ました。私に22歳です。私の家族は5人です。母と父と妹と弟と私です。私は今日日本へ行きます。どうもありがとうございます。 අන්තිමට කිව්වේ ජපානයේ අද යනවා කියලා. අද මම ජපානට යනවා. හොඳයි. දැන් අපි එහෙමනම් මොන විදිහට ජපාන් භාෂාව ඉදාවත් සාර්ථකව කොහොමද මේ ඉගෙන ගත්තේ? ජපාන් භාෂාව කොහෙන්ද ඉගෙන ගත්තේ? කොයි විදිහට ඉගෙන ගත්තේ? මම ජපාන් භාෂාව ඉගෙන ගත්තේ තංගල විදේශ සේවාවකින්. නියුක්ති කාර්යාංශයේ. ඔව්. එතකොට දැන් දිල්කි ජපාන් භාෂාව ඉගෙන ගන්න ඉස්සෙල්ලා හිතුවේ එහෙම නැත්නම් ජපාන් රස්සාවට යනවා කියලා ඉස්සෙල්ලාම හිතුවේ. ඉස්ලාම් හිතුවේ ජපාන් භාෂාව ඉගෙන ගන්න ඕනේ කියලා. දැන් ජපානයේ රස්සාවට යන්න කොහොමද සිතුවිල්ලද ඇතුනේ? දැන් නැත්නම් විදේශ රැකියාවට යනවා වගේ. දැන් ලංකාවේ රස්සාවක් කරන්න තිබුණානේ. ඒ ජපානේම යන්නේ. මට ඕනුනේ ඉස්ලාම ලංකාවේ රස්සාවක් කරනවට වඩා මට හිතුණා ජපානයේ රස්සාවක් කරන එක හොඳයි කියලා. ගෙදර අයට මගෙන් ලොකු සපෝට් එකක් ඕන නිසා මම ජපානයට ගිහින් රස්සාවක් කරන්න හිතුවා. දැන් ජපාන් රස්සාවක් කරන්න යන්න හිතුවා. ඊට පස්සේ දැන් ඔයාට කවුද උදව් කරන්නේ මේ ජපාන් රැකියාවකට යන්න? මොන වගේ කොයි ආයතනද උදව් කරන්නේ? මට ගොඩක්ම IM ජපාන් ආයතනය උදව් කරා. තව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් ගොඩක්ම උදව් කරා. දැන් IM ජපාන් ආයතනය ගැන කතා කරොත් මම අර කතාව පටන් ගන්නකොට මොකද මේ වන විට ලංකාවෙන් 600කට වැඩි ප්‍රමාණයක් තරුණයන්ට රැකියා අවස්ථා ලබා දීලා තිනවා. ඔබත් එක් තරුණයක් අද දවසේදී පිටත් වෙන මේ විදිහට විශාල ප්‍රමාණයකට රැකියා අවස්ථා ලබා තිනවා. දැන් IM ජපාන් ආයතනය ගැන ඔබට මේ රස්සාව ලබා දුන්න ආයතනය ගැන ඔබට මොන වගේ අදහසක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම IM ජපාන් ආයතනය ගොඩක් හොඳයි. IM ජපාන් ආයතනයට ඇතුල් වුණාම ඒකෙන් කරන්න ඕන තියෙන හැමදේම කරනවා. මට ඒක ලැබිලා තියෙනවා. ජපාන් භාෂාවද ගොඩක් හොඳට උගන්වනවා. ජපාන් සෙන්සෙලා ඇවිල්ලා අපිත් එක්ක උගන්වනවා. එතකොට අපිට ජපාන් භාෂාව ගොඩක් කතා කරන්න පුළුවන් වෙනවා. IM ජපාන් එකට ඇතුළත් වෙන හැමෝටම ඉක්මනටම ජපානයට යන්න ඒගොල්ලෝ අවස්ථාව උදා කරලා දෙනවා. මටත් එහෙමයි. මටත් අවුරුද්දක් වගේ ඇතුළත ජපානයට යන්න අවස්ථාව ලබා දුන්නා. දැන් අපි කතා කරා ජපාන් භාෂාව IM ජපාන් ආයතනය ගැන කතා කරා. දිල්කිගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්න කැමතිද? කැමතියි. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි, මල්ලි නංගි මමයි. මම තමයි පවුලේ වැඩිමලා. මල්ලි නංගි තාම ඉස්කෝලේ යනවා. අම්මා ගෙදර ඉන්නේ ගෘහණියක්. තාත්තා වැල්දින් වැඩ සහ ගොවිතැන් වැඩ කරනවා. දැන් අපි ඇහුවේ නැහැ ඔයාගෙන් මොකටද ජපානයේ මොන වගේ රස්සාවටද යන්නේ කියලා. මම යන්නේ ජපානයේ මැෂින් ඔපරේටර් රස්සාවට. ඒ කම්පැනි එක කරන්නේ වාහනවල ස්පෙයා පාර්ට්ස් හදන එක. අපිට තියෙන්නේ ස්පෙයා පාර්ට්ස් නිර්මාණය කරන්න තමයි.
ජපානයේ කොහොම ඇතර අපි වැඩිපුර මතක් වෙන්නේ ජපාන් වාහන තමයි මතක් වෙන්නේ වැඩිපුරම ලංකාවේට. ජපානය හා ශ්‍රී ලංකාව අතර වසර ගණනාවක ඉතා මිත්‍ර සම්බන්ධතාවයක් තියෙන්නේ. ඒ වගේම ඔවුන් අපිට නිරන්තරව ශ්‍රී ලංකාවට උදව් කරන මිත්‍රශීලී ජාතියක් විදිහට ජපාන් ජාතිකයන් අපි හඳුන්වන්නේ. ඔවුන් හොඳ ජාතිකයන්. ඒ වගේම ලංකාවට හරි ආදරේ ජාතික කොටසක්. ඒකයි මම කිව්වේ ජපානය කිව්ව ගම තනින් අපිට මතක් වෙනවා මිත්‍රත්වයේ සහ ඔවුන්ගේ වාහන පිළිබඳව. දැන් මේ මෝටර රථ කර්මාන්තය පිළිබඳ මෝටර රථ කොටස් නිෂ්පාදනය පිළිබඳව ඔබට පෙර අත්දැකීමක් තියෙනවද නැත්නම් පුහුණුවක් ලැබලා තියෙනවද? මට පෙර පුහුණුවක් ලැබලා නැහැ. හැබැයි මම දැන් කොහොමද නිෂ්පාදනය කරන්න කියලා දන්නවා. මට හම්බෙච්ච කම්පැනි එකේ වෙබ්සයිට් එක භාවිතා කරලා මම තොරතුරු හොයලා යම් තාක් දුරට දැනුමක් තියෙනවා. දැන් ජපානයේ ගිහින් දැන් මෝටර රථ කර්මාන්තය සම්බන්ධව ඔබ රැකියාව කරන්න බලාපොරොත්තු වෙනවා. වසර කීයක් සඳහාද ජපානයේ යන්න පිටත් වෙන්නේ? පළවෙනිම වසර 3යි. ඊට පස්සේ අපි ආයෙම ලංකාවට ඇවිල්ලා මාස එකමාරක් වගේ ඉඳලා ආයෙම SSW වංශයෙන් අවුරුදු 2කට යන්න පුළුවන්. දැන් ජපාන් රැකියාවකට අවශ්‍ය සුසුකම් තියෙනවනේ. ජපානට යන්න ජපාන් භාෂාව දැනගෙන ඉන්න ඕනිද නැත්නම් ජපාන් භාෂාව නැතුව යන්න පුළුවන්? ජපානට යන ජපාන් භාෂාව දැනගෙන හිටියොත් ගොඩක් හොඳයි. එතකොට අපිට එහෙ ගිහිල්ලා ජීවත් වෙන්න පහසුයි. කියන්නේ ජපාන් භාෂාව අනිවාර්යයි ජපාන් රැකියාව කරන්න. අනිවාර්යයි. දැන් ඔබ මේ පාඨමාලා සමත් වෙලා තියෙන දැන් ජපාන් ඔබ යන රැකියාවට අදාළ මොන වගේ පාඨමාලාවක්ද හැදෑරුවේ? මොන වගේ අර ජපාන් තියෙනවනේ N4 කියලා අපි දන්නවා N3 N6 ඔව් තියෙනවනේ. N5 කරලා තියෙනවා. N4 ඉගෙනගෙන තියෙනවා. මේ ජපාන් භාෂාව හොඳට කතා කරන්න පුළුවන් ජපානි ගියට පස්සේ. ඔව් දැන් කතා කරන්න පුළුවන්. දැන් වැඩසටහන ආරම්භ කරනකොටත් ඔබ ජපාන් භාෂාවෙන් කතා කරේ. එතකොට දැන් ඔබ රැකියාව කරලා ජපානයේ වසර අපි කියමු ලංකාවට වසර 3කින් ඇවිල්ලා නැවතත් ජපාන වසර 5ක් පරිම වශයෙන් අපි රැකියාව කරා කියලා කිව්වා. ඊට පස්සේ මොකද බලාපොරොත්තුව ඔබගේ? ඊට පස්සේ මම බලාපොරොත්තු වෙන්නේ ස්පෙයා පාර්ට්ස්ම ලංකාවට ඇවිල්ලා ආනයනය කරන ජොබ් එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් හොඳයි. කියන්නේ දැන් වාහන වෙළඳපොළත් ලංකාවේ නැති වෘත්ත වෙලා තියෙන හින්දා මේ තියෙන නව පරිසරයත් එක්ක ඔබට මම හිතන්නේ ඔබේ ව්‍යාපාරය ඔබ තෝරාගත්ත ව්‍යාපාරය හොඳයි කියලා මම හිතනවා. දැන් ඒක ඊකට අපි මම අහන්න කැමති විශේෂයෙන් ජපානයේ රැකියාව බලාපොරොත්තු වෙන තරුණ ප්‍රජාව විවිධ අවස්ථාවලදී අපි දැක්කා විවිධ අවස්ථාවලදී ඔවුන් විචාරණ කරුවන්ට අසව වෙන අවස්ථා මොහොත තියෙනවා. ඔබත් දකින්න ඇති. ජපානයේ රැකියාව දෙනවා. ජපානට වණින් ජපාන යවන්න පුළුවන්. එහෙම කියලා විවිධ අය මේ මුලා කරලා වංචනික කටයුතු කරන. දැන් මේ IM ජපාන් ආයතන අපි දන්නවා නීති අනුකූල ආයතනයක් විදිහට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන ආයතනයක් විදිහට ඒ ආයතනයේ බොහෝ උපදෙස් දෙනවා මේ ජපාන යන ක්‍රමවේදය පිළිබඳව. විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් තරුණ ප්‍රජාවට උපදෙස් දෙනවා නියමිත ආකාරයට මෙන්න මෙහෙමයි ජපාන් යන්න ඕනේ කියලා. හැබැයි ඔබට කියන්න පුළුවන් ඔබ නීති අනුකූල විදිහට තෝරගෙන හරි පාරෙන් ජපාන යන තරුණියක් විදිහට මෙහෙම ඉන්න තරුණ ප්‍රජාවට ඔබට යම් කිසි උපදෙසක් මේ අවස්ථාවේ දෙන්න පුළුවන්. මමත් කියනවා එහෙම දේවල් වලට හසු වෙන්න එපා. විදේශ සේවා එකත් අපේ IM ජපාන් ආයතනයත් එකතු වෙලා වැඩසටහනක් අරගෙන යනවා. ඒ වැඩසටහන ගොඩක් සාර්ථකයි. මමත් යන්නේ IM ජපාන් ආයතනයේ වැඩසටහනෙන්. ඒක නිසා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිහිල්ලා IM ජපාන් ආයතනය ගැන විස්තර දැනගෙන ඕගොල්ලොත් ජපාන් භාෂාව ඉගෙන ගන්න සහ ජපානයට යන්න IM ජපාන් ආයතනය තෝරගන්න කියලා මම කියනවා. දැන් තිල්ක අපි ඔයගෙන් අහුවොත් ඔබ දැන් තරුණයක් විදිහට පාසල් ජීවිතය ගැන මතක් කරන්න පුළුවන් අපිට. පාසල් ජීවිතය මම පාසල් 3කට ගිහින් තියෙනවා. පොඩි කාලේ ගම ඉස්කෝලේ ශිෂ්‍යත්වෙන් ඇඹිලිපිටිය ඉස්කෝලේට ගියා. ඊට පස්සේ A level වලට වෙනත් ඉස්කෝලේකට ගියා. A level උත් පාස් වුණා. හැබැයි කැම්පස් යන්න මදි වුණා. ඒක නිසා මම ජපාන් භාෂාව කරන්න ගත්තා. දැන් ඔබ ඇත්තටම හොඳ කතාවක් වෙනින්ද කිව්වා. ඒකයි මට මේ කිව්ව කතාවේදී අල්ලගත්තේ. කැම්පස් එකට යන්න බැර වුණත් හැබැයි ඔබ දැන් ජීවිතේ ජය ගන්න අවශ්‍ය මාර්ගය ඔබ සකස් කරගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ ජපානට යන්න විශ්වවිද්‍යාලයට යන්න බෑ කියන එක විතරක් නෙවෙයි තවත් පාරවල් කොච්චර තියෙනවද අපිට අපි අරමුණු වලට යන්න ජීවිතේ ජීවත් කරවන්න කොයිතරම් අරමුණු තියෙනවද කියන එක ඔබ පැහැදිලිවම ඔප්පු කරලා තියෙනවා. එතකොට දැන් අර ඔබ සඳහන් කළා ජපානයේ තියෙන අත්දැකීම් සහ එහි එවන මුදල් ඔබ විසින් ආයෝජනය කළා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරය පටන් ගන්නවා කියලා. දැන් මේව නැවිත අපි දන්නවා ලංකාව යම්කිසි තැනකට ඇවිල්ලා තියෙනවා ශ්‍රී ලංකාව දියුණු වීමේ
දොරටුවේ දැන් සෑහෙන ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ව්‍යවසායකයෙක් විදිහට ලංකාව ගැන මොකද හිතෙන්නේ? කියන්නේ ව්‍යවසායකයෙක් විදිහට ඔබ දායකත්වය ලබා දෙනවා මේ ඉදිරියේදී. ඒ වගේම ඔබ විසින් ජපානයේදී උපයන මුදල් නීති අනුකූල මාර්ගයෙන් ලංකාවට එනවා. දැන් අපි දන්නවා දිල්කි පසුගිය වසරේ 2025 වසරේදී විගමනික ශ්‍රමිකයින් ඔබ වගේ යන ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7.8කට අධික මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරා. මේ මුදල් වලින් තමයි ශ්‍රී ලංකාවේ අනාගතයේ රැඳී පවතින්නේ. ඔබට මොනවද හිතෙන්නේ ලංකාවට මේ විදිහට ශ්‍රමිකයෙක් විදිහට ලංකාව දියුණු වෙන ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම මට ගොඩක් සතුටුයි. මගෙනුත් ලංකාව දියුණු වෙන්න දායකත්වයක් ලබා දෙනවා. ඒක නිසා මට ගොඩක් සතුටුයි. ඕගොල්ලොත් ලංකාවේ ජොබ් එකක් කරන්න අපහසුයි නම් අවස්ථාවක් නැත්නම් ජපන් වගේ හොඳ රටක් තෝරගෙන ගිහිල්ලා ශ්‍රී ලංකාවෙත් ආර්ථිකය දියුණු කරන්න දායක වෙන්න කියලා මං ඉල්ලනවා. තරුණියක් විදිහට මම ඔබෙන් අහන්න කැමති යම් කිසි කෙනෙකුට දැන් අර A level කැම්පස් එකට යන්න බැරි වුණා නමුත් අපි කියමු තරුණ කෙනෙකුට කොහොමද තමන්ගේ ජීවිතය සැලසුම් කරගන්නේ? අනාගතයේ දියුණු වෙන්න මොන විදිහේ සැලසුමක්ද කරගන්නේ කියලා දිල්කිගේ අත්දැකීම් එක කියන්න පුළුවන්. මට කැම්පස් යන්න බැරි වුණා. කැම්පස් යන්න ආස වුණත් හැබැයි මම ඊළඟ අධීරයේ විදියට තෝරගත්තේ ජපන් භාෂාව. ජපානයට යන එක. ඉතින් ඔයාලත් මං අපේ දැන් ඉදිරියට ඉන්න තරුණ ප්‍රජාවටත් කියන්නේ තමන්ගේ හිතේ තියෙන දේ කරන්න බැරි වුණත් ඊළඟට තියෙන හොඳම අවස්ථාව උදා කරගන්න try කරන්න කොහොම හරි. තමන් හිතේ තියෙන දේ ඒ වෙලාවේ කරගන්න බැරි වුණත් ඊගාවට කරන්න පුළුවන් අවස්ථාව හොඳම අවස්ථාව ප්‍රයෝජන අරගෙන යොමු වෙන්න පුළුවන් කියලා දිල්කි කියන්නේ. අවසාන වශයෙන් දිල්කින් අහන්න කැමතියි. දැන් ඔබට මේ සඳහා ඔබ මුලදී සඳහන් කරා දායකත්වයේ දැක්වූ ආයතන කිහිපයක් සඳහන් කරා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගැන දිල්කිට තියෙන මොන වගේ අදහසක්ද? ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගැන මගේ හිතේ ඇත්තටම ගොඩක් හොඳ මේ එකක් තියෙනවා. මොකද අපි IM Japan ආයතනයත් එක්ක එකතු වෙලා ට්‍රේනින් එක කරද්දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තමයි අපිට පෙර විගමනික පුහුණුව ලබා දෙන්නේ. ඒක ලබා දෙද්දිත් අපිට ගොඩක් හොඳ ආරක්ෂාවක් ලබා දුන්නා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉන්න ගුරුවරු අපිට ගොඩක් ලොකු සහයෝගයක් ලබා දුන්නා. වීසා එකේ වැඩ ඉඳන් කරේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් ගොඩක් මැදිහත් වෙලා. ඉතින් ඒක නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් ගොඩක් හොඳයි. හොඳයි දිල්කි ඔබට බොහොම ස්තුතියි. අද දවසේදී මේ විදිහට අතිසාර්ථක කතාවක් කරන්නට අපිට හැකියාව ලැබුණා. අද දවසේදී අපිටත් වෙනවා ජපානයේ රැකියාව බලා දිල්කි නවෝද්‍ය සූර්යවැය ප්‍රදේශයේ ඉඳන් ඇවිල්ලා කොළඹට ඇවිල්ලා අද ජපානයේ බලා අපිටත් වෙනවා විදේශ නියුක්ති කාර්යාංශයේ ඒ වගේම IM Japan ආයතන එක්ක ක්‍රියාත්මක කරන වැඩසටහනක් යටතේ තමයි ජපානයේ රැකියාව සඳහා අපිටත් වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදිහට ඇයට සහ ඇය සමග පිටත් වෙන අනිකුත් සියලුම කණ්ඩායමට අපි සුබ ප්‍රාර්ථනා කරන ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ප්‍රාර්ථනා ඉටු කරගන්නට ඒ සියලුම අයට හැකියාව ලැබේවායි කියලා විදේශ නියුක්ති කාර්යාංශය ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ වැඩසටහන සඳහා සම්බන්ධ වුණු ඔබ සැමට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.